ඔබ යාලි 300ට සජීව සංවාදයේ සමගින් අපේ දුරකථන අංකය 5238314 5238314. දැන් මට පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි ජාතික ආණ්ඩුව පිළිබඳව ව්‍යවස්ථාවේ සඳහන් වෙන කාරණයක් එක්ක. දැන් ඔබතුමන්ලා ජාතික ආණ්ඩුවක් කියලා මේ ආණ්ඩුව පිටවන්නට යන ආණ්ඩුව හඳුන්වනවා. ජාතික ආණ්ඩුව සම්බන්ධව 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ජාතික ආණ්ඩුවක් යනු කුමක්ද කියන කාරණය පිළිබඳව සඳහන් වෙනවා. ඒක අනුව ව්‍යවස්ථාවේ කාර්ය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම එකතුව පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේ කියලා. එතකොට මේ ඔබතුමන්ලාගේම පක්ෂයේ කොටසක් කියනවා අපි විපක්ෂයේ ඉඳ ගන්නවා කියලා. දැන් මේකේ සඳහන් වෙන්නේ නැහැ මේ වැඩිම ආසන ගන්න කණ්ඩායමත් එක්ක දෙවනියට ඊළඟට වැඩිම ආසන ගන්න කණ්ඩායම හෝ ස්වාධීන කණ්ඩායමේ කොටසක් එකතු වෙනවා කියලා නෑ මේ පක්ෂය එහෙමත් නැත්නම් ස්වාධීන කණ්ඩායම. එතකොට එහෙම කොටසක් එකතු වෙන අවස්ථාවකදී මේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන විදිහට ජාතික ආණ්ඩුවක් වෙනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීන්දුවක් ගත්තා. අපි දෙගොල්ලන්ටම ආණ්ඩුවක් හදන්න තනියෙන් බාර දීලා නැති නිසා මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපතිතුමාට මේ රටේ ජාතික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ අනුව මධ්‍යම කාරක සභාව තීන්දුව කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවක් හදන්න අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟයි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්න තීන්දුවට එකඟ විය යුතුයි. නමුත් අපේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බැවින් සහ මෛත්‍රීපාල සිරිසේන සභාපතිතුමා සභාපතිවරයා වීමත් එක්ක මේ ප්‍රජාතන්ත්‍රවාදය බොහොම ඉහළින් අපිට ලබා දුන්නු නිසා එතුමා අවසරය දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ජාතික ආණ්ඩු සංකල්පයට එකඟව විවේචනාත්මකව නැතුව ඒ අදහසට ගරු කරමින් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නනම් විපක්ෂේ වාඩි වෙන්න වාඩුණාට කමක් නැහැ කියලා. මේ ව්‍යවස්ථාව අනුව අපේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැහැදිලිවම පක්ෂයක් විදිහට ජාතික ආණ්ඩුවට එකඟ වෙන්න තීන්දුව කරලායි තියෙන්නේ. එතකොට කොටසක් පක්ෂයේ කොටසකට නිදහස දීම හරහා ඔබට හිතෙන්නේ නැද්ද මේ ව්‍යවස්ථාවේ තියෙන කරුණු වලට වඩා පරිබාහිරව ගිහිල්ලා කියලා? පැහැදිලික පක්ෂයේ ජාතික ආණ්ඩුවකන් තීන්දුව කරලා තියෙනවා. අනිත් ඒ තාම ඔබතුමිය දන්නෙත් නැහැ කීයක් විපක්ෂ වාඩි වෙනවද කවුද දන්නේ හෙට දන්නේ නැහැ එහෙම තත්ත්වයක් ඇති වුණොත් සේරම ගිහලා ආණ්ඩු පක්ෂ වාඩි වෙන කවුද දන්නේ නැහැ එහෙම කියන්න දන්නේ නැහැ මොකද මේ එහෙම තත්ත්වයක් ඇති වුණොත් මොකද්ද කරන්නේ එහෙම වෙන්න පුළුවන්ද කියන කාරණේ තමයි අහන්නේ මොකද දැනට මාධ්‍යවල පළ කරලා තියෙන අදහස තමයි ඒ දැනට මාධ්‍යවල ගිහිල්ලා තියෙන කොටසක් විපක්ෂයේ ගිහිල්ලා ඉඳ ගන්නවා කියලා. එතකොට ඒක ගැලපෙන්නේ නැහැනේ. ඒ නිසා තමයි අපි අහන්නේ එහෙම වුණොත් මේ කියන ජාතික ආණ්ඩුව හැදෙනවද කියන එක. නමුත් පක්ෂයේ විදිහට තීන්දුවක් කරන් තියෙනවා එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම අනිකුත් පක්ෂත් එක්ක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න. එතකොට අනිත් පැත්තෙන් කොච්චර දුරට ගැලපෙනවද මේකේ ඇමතිවරු සංඛ්‍යාව අමාත්‍යවරු සංඛ්‍යාව තීරණය කරන එක. ඒ පිළිබඳවත් සඳහන් වෙනවා ජාතික ආණ්ඩුවක තමයි ජාතික ආණ්ඩුවක් හදන අවස්ථාවකදී අමාත්‍යවරු පාර්ලිමේන්තුව විසින් තීරණය කරනවා කියලා. එතකොට දැන් අර කලින් කියපු පරස්පරතාවය එනවා. දැන් කොටසක් එළියට ගියාම එතන ඇත්තටම හරියටම කියන ජාතික ආණ්ඩුවක්ද? ව්‍යවස්ථාවට සඳහන් වෙන විදිහේ ජාතික ආණ්ඩුවක්ද? එහෙමනම් ඇමතිවරු පත් කර ගැනීම සිද්ධ වෙන්නේ කොයි විදිහටද? දැන් ඔබතුමන්ලා කියන විදිහට ඇමතිවරු සංඛ්‍යාව වැඩිවීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒක ගැලපෙනවද මේ ව්‍යවස්ථාවේ තියෙන කරුණුත් එක්ක ගැලපෙනවද? ගැලපෙන අපි පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා යෝජනාව සම්මත කරලා තමයි ජාතික ආණ්ඩුව හදන්න නිසා ජාතික ආණ්ඩුවේ ඇමතිකම් ප්‍රමාණය කොච්චරද කියන කාරණාව තීන්දුව කරන්නේ. ඒ නිසා තමයි මේ වෙනකන් කැබිනට් මණ්ඩලයේ දියුණු නොදී තියෙන්නේ. ඇමතිවරු පත් කළා කියමු යහපාලන ආණ්ඩුව දූෂණ චෝදනා එල්ල වෙච්ච අයට ඇමතිකම් දෙනවද? මොකද දෙපැත්තෙම ඉන්නවා. ඔබතුමන්ලගේ පක්ෂයේත් ඉන්නවා චෝදනා එල්ල වෙච්ච අය, එක්සත් ජාතික පක්ෂයේත් ඉන්නවා චෝදනා එල්ල වෙච්ච අය. පෞද්ගලික කාලේ චෝදනා කෙටි කාලින ආණ්ඩුව තුල චෝදනා එල්ල වෙච්ච අය ඉන්නවා. ඒ අයට අමාත්‍ය දුර දෙනවද? වරදකරුවෙක් බවට පත් වෙලා නැත්නම් අපිට වරදකරුවෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ.
ඕක තමයි කාලයක් තිස්සේ ලැබිච්ච පිළිතුර. ඕක තමයි කාලයක් තිස්සේ අපි ප්‍රශ්න කරනකොට ඕක තමයි ඔබතුමියලාත් මතු කරන්න ඕනේ. සැකකරුවෙක් වැරදිකරුවෙක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඔබතුමියලා මාධ්‍ය මගින් මේ අවසල ගන්න ඕනෙත් ඔය කාරණා. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ඕක. මොකද මේ රටේ ගිය ආණ්ඩුවේ හොරු අල්ලන්න තව ආණ්ඩුවක් ඕනේ නැහනේ. ඒ සෙල්ලම නෙමෙයි අපි කරන්න ඕනේ. මොකද්ද අපි කරන්න ඕනේ? මේ රටේ දුමින්දරත් හොරකම් කරන්න බැරි වෙන්න නීති හැදෙන්න ඕනේ. ක්‍රමයක් හැදෙන්න ඕනේ. හොරකම් කරා නම් පැමිණිලි කරන්න තැනක් තියෙන්න ඕනේ. කෙටි කාලයක් තුල පරීක්ෂණය කරන්න ඕනේ. මම නිදොස්කාරයක්ද වැරදිකාරයක්ද කියලා දඬුවමක් ලැබෙන්න ඕනේ. මේ දේ කරන්නේ නැතුව හොරා කියලා තියන් යන වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දෙගොල්ල එකතුලා දැන් හදන්න ඕනේ මේ ක්‍රමය. දැන් ඔබතුමියට කම්ප්ලේන්ට් එකක් දාන්න පුළුවන් බ්‍රයිබරි කමිෂන් එකට. මට තරහට පාට ගිහිල්ලා. හැබැයි ඔබතුමිය වරදකරුවෙක් නෙමෙයි වෙන්න පුළුවන්. හැබැයි බ්‍රයිබරි කමිෂන් එකට පැමිණිල්ලක් ඉදිරිපත් කරව පමණෙන් වරදකරුවෙක් වෙන්නේ නැහැ. ඒකෙන් මම කියන්නේ වරදකරුවන්ට වරදකරුවෝ නොවේ විදිහට හිතන්න කියන එක. නමුත් මේ රටේ යහපාලනය කියන්නේ හොරු ඇල්ලීම නෙමෙයි. ඒක යහපාලනය නෙමෙයි. හොරකම් කරන්න බැරි වෙන්න ක්‍රමය හදන එක තමයි යහපාලනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවේ හොරු අල්ලයි ඊළඟට අනාගතයේ පත්වන ආණ්ඩුව අපේ හොරු අල්ලයි මේක නෙමෙයි යහපාලනය. මේ රටේ ඇති කරන්න ඕනේ මෙන්න මේ වෙනස. ওই වෙනස ඇති කරන එක ගැන ඔබතුමාලා කතා කරද්දී ජනතාව ගේ ඡන්ද අයිතිය පාවිච්චි කරපු ආකාරය පහුගිය මැතිවරණයේදී අපි දැක්කා. අපිත් මාධ්‍ය වලින් කිව්වා ඔබතුමන්ලත් අපිත් එක්ක කරපු සාකච්ඡාවලදී සඳහන් කරා හොඳ පිරිසක් එවන්න. හරි පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න කියලා. දැන් එක්සත් ජාතික පක්ෂය තමන් ගත්ත ප්‍රතිපත්තිමය තීරණය මත ඔවුන් ඉන්නවා. ඒක හොඳ පූර්වාදර්ශයක් ලබා දීලා තිනවා. ඔවුන් ජාතික ලයිස්තුව වෙනස් කරන්නේ නැතුව අපි දන්නවා ජෝෂප් මයිකල් පෙරේරා මන්ත්‍රීතුමා ඒත් එක්කම රොසි සේනානායක මහත්මිය ඒ දෙන්නත් එළියේ පරාද වෙච්ච නිසා එළියේ. නමුත් ඒ අය පක්ෂයේ පැත්තෙන් ගත්තොත් ලොකු කාර්යභාරයක් කරපු අය. හැබැයි ඔබතුමන්ලගේ පක්ෂය දැන් මේ නිවැරදි ගමනක් යන්න පාර හදන ඒක ඒ සඳහා සැලසුම් සකස් කරන ඔබතුමන්ලගේ පක්ෂය ඒ පූර්වාදර්ශය පැත්තකට දාලා වෙනම විදිහකට තීරණයක් අරන් තියෙනවා. පරාද කරපු අය ජාතික ලයිස්තුවෙන් ඔවුන්ට മന്ത്രി දුර ලබා දෙන්න. මේ කොච්චර සාධාරණද? මේ අය පරාද වෙලා තියෙන්නේ පක්ෂයට ගහපු ඡන්දවල අඩු වැඩියක් වුණාම තමයි മന്ത്രിවරු 3ද 2ද 5ද කියලා තේරෙන්නේ. ඒ අනුව පක්ෂයට ලැබිච්ච ඡන්ද ප්‍රමාණය අනුව മന്ത്രിවරු 3ක්පත් වෙන්නත් පුළුවන්. පක්ෂයට තව ටිකක් වැඩුණාම 4 වෙන්නත් පුළුවන්. එහෙනම් මේ ඡන්දය ඉල්ලපු සියලු දෙනාම മന്ത്രിවරු වෙන්න සුදුසු කට්ටිය. එහෙම අය නොමිනේෂන් දුන්නා නම් ඒ වැරද්ද පක්ෂේ. එතකොට මේ අය ජනතාව පරාද කරපු අය නෙමෙයිනේ. මේ අය ජනතාව හිතලා පරාද කරපු අය නෙමෙයි. හිතලා හෝ නොහිතලා හෝ මම කියාගෙන යන කාරණාව වෙන කාරණාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහුගිය කාලේ දෙකට බෙදලා හිටියනේ. අපි මේක හැංගියුරා කතා කරන්න ඕනේ මේක රටම දන්නවනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩු සංකල්පයට ඇවිල්ලා ඇමතිකම් ගත්ත සියලු දෙනාම පරාද කරන්න අපේ පක්ෂය තුල කටයුතු කරානේ. දැන් මාව පරාද කරන්න කී දෙනෙක් උත්සාහ කරාද? අපේ අපේක්ෂක මහතුරු 12 දෙනාගෙන් 8 දෙනෙක් මට විරුද්ධයි. 8 දෙනෙක් මාත් එක්ක විරුද්ධයි. පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනාම මට ඡන්දයක් දෙන්න එපා කිව්වා. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 100 ගාණක් ඉන්නවා මාත් එක්ක 20ක්වත් හිටියේ නැහැ. ඒ වගේම අපේ පක්ෂයේ තිබිච්ච සියලු සංවිධාන ටික මට විරුද්ධව හිටියේ. ඒ මොකද මේ අය අපිව හංවඩු ගැහුවේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා එක්සත් ජාතික පක්ෂයට යයි කියලා. හැබැයි අපි එදා ඉඳන් දරුවෝ මතය මේකයි. අපිට ආණ්ඩුවක් හදන්න තනියෙන් බැරි වුණොත් අපි ජාතික ආණ්ඩුවක් හදන්න ඕන කියන කාරණාව. හැබැයි අපේ පක්ෂෙ තිබිච්ච අභ්‍යන්තර අර්බුදයට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපේක්ෂකත්වය නොදී සිටීම ඊට පස්සේ අපේක්ෂකත්වය ලබා දීම ඊගාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම දෙන්න නෑ ඊට වඩා සුදුසු ඉන්නවයි කියලා කීම ඒ තුල අපේ පක්ෂය ඇතුළේම අර්බුදයක් පටන් ගන්නවා. අපි බැරි වෙලා හරි ආණ්ඩුවක් ගත්තොත් අපි ජයග්‍රහණය කරොත් මහින්ද මහත්තයාව අගමැති කරන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් මේ කණ්ඩායමක් ආරම්භ කරන අභ්‍යන්තරේ නෑ අපි මහින්දගේ මිනිස්සු විතරයි අපි ජයග්‍රහණය කරන්න ඕන. අනිත් අය සේරම UNP කාර්යය විතර හංවඩු ගැහුවා. මේ අය ජාතික ආණ්ඩුවට යන අය විතර හංවඩු ගැහුවා. ඒ නිසා මේ පරාද වෙච්ච උදවිය පරාද වුණා නෙමෙයි.
කණ්ඩායමක් විසින් මේ අය පරාජය කරා. එතකොට දැන් ඔබතුමිය බලන්න අරගෙන මහින්ද සමරසිංහ ඇමතුමා වැඩිම මනාප අරගෙන ජයග්‍රහණය කරන පුද්ගලයෙක්. ඒ වගේම අපේ ලක්ෂ්මන් යාප ඇමතුමා ගත්තොත් එහෙම එයාගේ පුතා මීට මාස කිහිපයකට පස්සේ මීට මාස කිහිපයකට කලින් පළාත් සභාවේ වැඩිම මනාප ගන්නවා. මොකක්ද මේ මාස ගාන තුල කරපු වරද? එකම වරද ජාතික ආණ්ඩුවේ ඇමතිකමක් ගැනීමද? ඒ වගේම ස්මිත් සානායක ඇමතුමා නුවරඑළියේ ඡන්දෙදී තොණ්ඩමන් මැතිතුමාටත් වඩා ඡන්ද ගන්නවා. ඉතින් මේ අය පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයක් නිසා සිද්ධ වෙච්ච කාරණා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ පැත්තෙන් ගත්තම ඔය කියන විදිහට ඔබතුමන්ලට වඩා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඔය කියන අනිත් පාර්ශවයත් එක්ක එකඟයිනේ. ඒකනේ මේ එහෙමනම් ওই ප්‍රතිඵල වලින් තේරෙන්නේ. පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරයක් මීට කලින් හිටියේ එතන. මොකද අර හේරත් මහත්තයා කිව්වා වගේ අපි ශ්‍රී ලංකාවේ මීට කලින් නෙමෙයි දැනුත් මේ ප්‍රතිඵල අනුවත් ඉන්නේ එතනමනේ. ඒක නිසා ඔය කියන විදිහට ඔබතුමා කියන තර්කයම මම මේ කියන්නේ. ඔබතුමා කියන කාරණේටම අනුව එස් විදිසානායක මහත්මයා පරාද වෙන්නේ පරාද වුණා නෙමෙයි පරාද කරා නම් ඒ ඡන්දෙ දුන්නේ ජනතාවනේ. මේවර බොහොම විවෘතව පළ කරපු අදහසක් නේ. කිසිම විදිහකින් වංචාවන් කරන්න බෑ කියන කාරණේ. එතකොට ඒක මැතිවරණය තුළ ඉතාමත්ම හොඳ තත්ත්වයක් නේ. එතකොට ඒ තත්ත්වය තුළ පරාද කරලා තියෙන ජනතාව තමයි ඡන්දෙ දීලා තියෙන්නේ. ඔබතුමා පරාද වුණා නම් ඒ පරාද වෙච්ච එකට ඒකේ වගකීම ඔබතුමාටත් තියෙනවා. මොකද ජනතාව ඉස්සරහට ගිහලා ඡන්දෙ ඉල්ලුවේ ඔබතුමා නා. ඒකනේ එතනින්ම තේරෙනවා. එතකොට ඒ පාර්ශවයට තමයි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කැමැත්ත තිබිලා තියෙන්නේ කියලා. පැහැදිලිවම දිල්කා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි එකට කෝපි බිව්වට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමයි එකට මුණ ගැහිලා සාකච්ඡා කරාට ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට එක්සත් ජාතික පාක්ෂිකව ඇලර්ජි. එක්සත් ජාතික පාක්ෂිකයට ශ්‍රී ලංකා පාක්ෂික ඇලර්ජි. මේක තමයි ඇත්ත. ගමේ. ඒ නිසා තමයි මැතිවරණයකදී මෙන්න මේ අය මේ අපේ පක්ෂ දාලා වෙන පක්ෂයකට යනවා කිව්වහම ඒ අය ඉතුරු වෙන්නේ පක්ෂෙත් එක්ක. එතකොට ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා විවේචනය කරපු ඔය කියන චෝදනාවම එල්ල වෙච්ච කෑගල්ල දිස්ත්‍රික්කයේ රංජිත් සේබලාපිටිය මහත්මයා ගම්පහ දසන්තල ගේවන්න මහත්මයා හම්බන්තොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බලකොටුව වෙච්ච ප්‍රදේශයේ නාමල් රාජපක්ෂ මහත්මයාට පස්සේ වැඩිම මනාප ගන්නවා මහින්ද අමරවීර මහත්මයා. ඒ අයටත් ওই චෝදනාව තිබුණා. මේ මහින්දගේ ගොඩ විවේචනය කරනවා මේ ඔය කියන කාරණාව. ඒ අයට ජනතාව ඡන්ද දෙන්නත් අරකිය ප්‍රතික්ෂේප කරපු කට්ටියට එහෙම ප්‍රතිඵලයක් අත් වෙන හේතුව. ඔය එකනම කමත වෙලා තියෙනවා. නෑ මම කොටසයි කිව්වේ. දුමින් සානායක. මම තමයි නොවැම්බර් මාසේ එළියට බහලා අද වෙනකනුත් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරේ ගෞරවය ඒ සියල්ලම තියාගෙන නමුත් එතුමාගේ වැරදි වැඩේට වැරදි කියලා නොවැම්බර් මාසෙත් කිව්වා පහුගිය මැතිවරණෙත් කිව්වා මම තමයි මහින්ද මහත්තයාගේ වේදිකාවෙන් නැග්ගේ නැති එකම අපේක්ෂිතව කීප දෙනෙක් ඇති හැබැයි මම තමයි වේදිකාවේ නැග්ගේ නැහැ පෝස්ට් එකේ නැහැ ඒ වගේම නොවැම්බර් මාසේ කතා කරපු දේ අදත් මම කතා කරනවා ඒක තමයි දැන් ඔබතුමාන්ලව පත් කරන්නත් ඔබතුමාන්ලට ජනතාව ඡන්දෙ දෙන්නත් ඔබතුමාගේ අපි තවත් විදියකින් බලමුකෝ දැන් ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ ගත්තම ඔබතුමා 4 වෙනියට ඉන්නේ. අපි එතනදී හිතමු ඡන්දත් අඩු වුණා කියලා. ඔබතුමා කොයිතරම් තරුණ ජවයක් තියෙන ඔය කියන කාරණා කොහොම වුණත් එතන අපි මේ පැත්තත් දාමු. දැන් මහින්ද අමරවීර මහත්මයා ගත්තම හම්බන්තොට දෙවණියට වැඩිම මනාප ගන්න කෙනා. එතකොට එහෙමනම් එතුමාටත් ඔය මේ සිද්ධියම සිද්ධ වෙන්න එපා. එහෙම උනේ නැහැනේ. එතකොට ඔය තර්කේ කොච්චර දුරට සාධාරණද කොටසක් ප්‍රතික්ෂේප වෙලාම ගිහිල්ලා තියෙනවා. තවත් කොටසක් විවේචනය කළත් එයාට ඡන්දෙ දීලා ජනතාව පාර්ලිමේන්තුවට අරන් තියෙනවා. ඒකට හේතුව දිල්ගා අනුරාධපුරේ අපටම කියලා ඡන්ද ටිකක් තියෙනවා. ඒ වගේම හම්බන්තොට මහින්ද අමරවීර ඇමතුමාටම කියලා ඡන්ද ටිකක් තියෙනවා. ඒක මහින්ද අමරවීර ඇමතුමා UNP න් ඉල්ලුවත් හම්බ වෙනවා. මටත් අනුරාධපුරේ මම LTT න් ඉල්ලුවත් ඒ ඡන්ද ටික ලැබෙනවා. ඒ කියන්නේ ඔය තේරීපත් උනේ නැති පාර්ලිමේන්තුවට ජනතාව තෝරලා නැති අයට ඒ අයටම කියලා ඡන්ද නැහැ කියන එකනේ. පැහැදිලිවම හැමෝට මේ
ඒ අයටම කියලා ඡන්ද නැත්තම් ඒක ඒගොල්ලන්ගේ දුර්වලතාවයක්. ඒගොල්ලෝ ඒක හදා ගන්න ඕන දෙයක්. එහෙමයි කියලා ඔබතුමන්ලට මොකද්ද තියෙන අයිතිය ජාතික ලයිස්තුව ඔබතුමන්ලා කලින් ජාතික ලයිස්තුව අපිට ඉදිරිපත් කරනෝනේ මේ අය තමයි ජාතික ලයිස්තුවේ ඉන්නේ කියලා. එතකොට ජනතාව ඡන්ද දීලා තමන්ට ඕන කට්ටිය ඡන්දෙන් පත් කරගෙන පරාද කරපු පිටසක් ඉඳද්දී ඔබතුමන්ලට මොකද්ද තියෙන අයිතිය ජාතික ලයිස්තුව පැත්තකට දාලා අර පරාද වෙච්ච කට්ටියව ගන්න. කොයිතරම් අසාධාරණද? ඇයිදිල්ගේ නීතියෙන් ඒ අවසරය දීලා තියෙන්නේ. නීතියෙන් ඒ අවසරය දෙන්න ඕනේ නැහැ නේ. නීතියයි සදාචාරයයි කියන්නේ දෙකක්. නෑ නීතියයි සදාචාරයයි කියන්නේ දෙකක්. සදාචාරයට කලින් මම ඒක තමයි සදාචාරාත්මක අයිතිය මොකද ජනතාව එපා කියපුවා. ඇයි ඔබතුමන්ලා ජනතාවට අපිට කියන්නේ ඕගොල්ලන් එවන්න පත් කරලා හොඳ කට්ටිය ඕගොල්ලෝ තෝරලා එවන්න. ඉතින් ජනතාව ඡන්දෙ දුන්නම ඔබතුමන්ලා නැවතත් ඔබතුමන්ලට ඕන කට්ටිය පත් කර ගන්නවනේ. ජනතාවගේ ඡන්දෙන් ඇති වැඩක් නැහැ නේ. දිල්කා කාටවත් අයිතියක් නැහැ. ඡන්දෙකදී මනාපයක් දෙන්න කියනව ඇරෙන්න මනාපයක් දෙන්න එපා කියලා පරද්දන්න අයිතියක් නැහැ. ඒකටත් වෙන සදාචාරාත්මක අයිතියක් තියෙනවා. ඒ උදවියට Tamanට වෙච්ච අසාධාරණ පිළිබඳව කතා කරන්න. මට අයිතියක් තියෙනවා ඡන්දයක් ඉල්ලන්න. හැබැයි කවුරු හරි මාව බලෙන් පරාද කරන්න හදනවා නම් ඒක සදාචාරයද? ඒකට කියන්නේ. මොකද ඒකට කියන්නේ? එකම පක්ෂය ඇතුලේ තමන්ගේම අපේක්ෂකව තමන්ගේම සහෝදරයෝ එකට එකතුලා හිටපු අය, එකට කාපු අය, එකට ආණ්ඩු කරපු අය පරාද කරන්න කියලා ජනතාවන් ඉල්ලන්න ඒකට කියන්නේ මොකද්ද? සදාචාරයද? මොකද්ද ඒකට කියන්නේ? ඔය ප්‍රශ්නේ මේවර මේවර මැතිවරණයේදී විතරක් ආපු දෙයක් නෙමෙයිනේ. එකම පක්ෂ කට්ටිය කුලල් කා ගන්න අපි ඉතිහාසෙ ඉඳලම දැක්කනේ. ඒක සදාචාරය නෙමෙයි කියන එක අපිත් පිළිගන්නවානේ. ඔබතුමන්වත් පිළිගන්නවා අපිත් පිළිගන්නවා. ඒක එහෙම නොවිය යුතුයි. එකම කණ්ඩායමක් නම් එකට යන්න ඕනේ ගමන. ඒක එහෙම නොවිය යුතුයි. ජනතාව දීපු ඡන්දේ වෙනස් කරලා ඒක පැත්තකින් දාලා ඔබතුමන්ලා ඒක මනාප සටනේදී අපි දෙගොල්ල ගහ ගන්න එක නවත්තන්න බෑ. මේ මනාප ක්‍රමයේ තියෙන එකයි. නමුත් පක්ෂය ඇතුලේ කණ්ඩායමක් විදියට බෙදිලා කණ්ඩායමක් පරාද කරන එක ඒක සදාචාරය නෙමෙයි. නමුත් ඔබතුමිය කියන්නේ ජාතික ලයිස්තුවට පරදිච්ච උදවිය දැම්ම එක වැරදි කියලානේ. මේකට ඇයි මේ නීතියෙන් ඉඩක් දීලා තියෙන්නේ? අපරාධනේ මේක දුන්නේ. ජනතාව පරාද කරපුවා ගේන්න බෑ. දැන් පළාත් සභාවේ තියෙනවානේ. පළාත් සභාවේ ලයිස්තුවෙන් පිට කවුරුත් දාන්න බෑ. දැන් මින් ඉදිරියට ජනතාව තේරුම් ගන්න ඕනේ. ඕගොල්ලෝ ඡන්දෙ දුන්නත් නැතත් නීතියෙන් අවස්ථාවක් තියෙනවා ජාතික ලයිස්තුවේ ඕන කට්ටිය ඇතුළට ගන්න. ඒ නිසා ඔයගොල්ලන්ගේ ඕන කට්ටිය නෙමෙයිනේ වරද්දන්න එපා. ඕන කට්ටිය නෙමෙයි. ඡන්දේ ඉල්ලපු අපේක්ෂක මහත්තුරුන්ව ඒක තමයි. අය අපේක්ෂකයින්ගෙන් ජනතාව ප්‍රතික්ෂේප කළත් ජනතාව තේරුම් ගත යුතුයි. නීතියෙන් ඉඩක් තියෙනවා. ඒ අයව නැවත ඇතුළට ගන්න. අඩුවෙන් ඡන්දේ දුන්නට වැඩක් නැහැ. ඒව ගන්න පුළුවන් නැවතත් නීතියේ ඉඩ තියෙනවා ඒ සඳහා. මේවා මේ නීති රීති හදපු අය කොච්චර දක්ෂද කියලා බලන්නකො. රටේ කවදා හරි මේ වගේ සුවිශේෂී තත්ත්වයක් ආවොත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න අවස්ථාව හදලා තිබුණා. ඒ අවස්ථාව ප්‍රයෝජන ගත්තා. හොඳයි. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරු යලිත් 360 සජීව සංවාදයෙන්.